හලෝ කොහොමද හැමෝම හොඳින් නේද? මම ඔයාලත් එක්ක පොඩි කෑමක් බෙදා ගන්න හිතුවා. මේක මම අද හදන්න යන්නේ පෙපරෝනි වලින්. ඔයාලට පේනවා මෙතන ලෝගෝ එකේ තිබුණා තියෙනවා. මම ඉක්මනට කියන්නම් අවශ්‍ය ඒවා. මේ මම අරගෙන තියෙන්නේ පාන්, ඒ කියන්නේ පරණ පාන් පෙඟෙන්න තියලා විනාඩි 5ක් 6ක් තියලා හොඳට ඒකේ වතුර මිල් කරලා මේ අරගෙන තියෙන්නේ. ඊට අමතරව කාප්‍රි, ඔලිව් කළු ගෙඩි එක, බිත්තර දෙකක්, චීස් කෑලි, එතකොට චීස් කුඩු පෙරමාජු එක, ගම්මිරිස්, ලුණු, ඔලිව් තෙල්. අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා ගද්දී ලොකු පෙපරෝනි ගෙඩි හොයලා ගන්න, පොඩි ඒවා ගන්න බෑ. මොකද මේකට සම්පූර්ණ අපි මේ පුරවනවා. එතකොට පුරවලා නැවත අපි පෝරණයට දානවා. පොඩි ගෙඩි වලට දාපුවම ගොඩක් වෙලාවට ගන්නකොට එකම සයිස් එකකින් වගේ ගන්න. මේක මම දැන් මේ පෙපරෝනි ගෙඩිය හොඳට හොදලා ඒකේ තියෙන ඇට ඉවත් කරලා මේක දැන් දෙපළු කරගෙන තියෙන්නේ. ඒකෙන් එක පළුවක් අරගෙන මම වෙනම පොඩියට කපාගෙන තිනවා. මම කියන්නම් ඇයි කියලා. මේක මම දැන් විනාඩි 10ක් විතර පෝරණේ තියලා තමයි ගන්න යන්නේ. ඊට පස්සේ අපි බලමු මේක කොයි විදිහටද එන්නේ කියලා. මෙහෙම උඩයට සෙල්සියස් අංශක 190ට විතර තිබ්බත් ඔහොම කමන්නේ තියලා මේක අපිට දාන්න තියෙන පෝරණයට. මේකට හොඳට මතක තියාගන්න මම ඔලිව් තෙල් චුට්ටක් ගාලා තියෙන්නේ. ඒ කියන්නේ හැම ගෙඩියටම ටික ටික ඔලිව් තෙල් දාලා තියෙන්නේ. මේ විදිහට විනාඩි 10ක් විතර තියලා අපිට ගන්න තියෙන්නේ. මේ විදිහට අපි කපාගත්තේ පොඩියට කපාගත්ත කෑලි පෙපරෝනි කෑලි. ඒකට මම දානවා. ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පාන් පොඟෙන්න තියලා විනාඩි 5ක් 6ක් පෙඟෙන්න තියලා හොඳට වතුර ඉවත් කරලා ගත්ත පාන්. ඊට පස්සේ මේකට දාන්න තියෙන මම මේකට දානවා චීස් කුඩු ටික. ඔයාලා ලුණු දාද්දි කල්පනාවෙන් මොකද කාප්‍රි වලත් ලුණු තියෙනවා. කාප්‍රි ගෙඩි වල අනික මේ ලුණු දාද්දි කල්පනාවෙන් ගම්මිරිස් කුඩු ටික. ඊට අමතරව ඔලිව් ගෙඩි, කාප්‍රි ඇට ටික, මේ විදිහට දාලා මේකට දානවා බිත්තර දෙකක්. අපි අර පොල් පෙත්ත හදාගන්න පාන් එක පොඟෝලා ගන්න මේ විදිහට තමයි පාන් එක ගන්න. මේක හරිම රහයි. රහයි කියන්නේ හරිම රහයි. මේක මේ මට මම දැක්කා YouTube වල ගිහලා බලද්දි මේ සමහර අය එක එක විදිහට හදනවා. සමහරට මස් පුරවලා හදනවා, අල පුරවලා හදනවා. මේ මං හදන විදිය. ඉතින් මේ විදිහට හොඳට මේක මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ලුණු දාද්දි කල්පනාවෙන් මේක හොඳට මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මේක ඔයාලා ගන්න ප්‍රමාණවල, ඒ කියන්නේ ඔයාලා ගන්න ප්‍රමාණවල එක එක ප්‍රමාණවල තියෙනවානේ. මේ විදිහට අඩු වැඩි ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මේ මම පාන් අද ටිකයි ගත්තේ, ගොඩක් දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මං පෝරණයට දාලා තියෙනවා. ඒක විනාඩි 10ක් ඊට පස්සේ මේක ඒකට පුරවලා නැවත පෝරණයට දාන්න තියෙනවා. අපි බලමු කොයි විදිහට දෙන්නේ කියලා. ඉතින් මේක හරියි. මේක හරියම මේ ලීසි කෑමක්. ඒ කියන්නේ ඔක්කොම දාලා එකට මික්ස් කරලා ඊට පස්සේ පෝරණයට දාලා ගන්න තියෙන්නේ. අනික මේ රසයි. බලමු අපි කොහොමද දෙන්නේ කියලා. ඔන්න විනාඩි 10කින් පස්සේ මේක මම ගන්න යන්නේ මෙන්න මේ විදිහට. මොකද මේක අපි නැවත පෝරණයට දානවානේ. විනාඩි 10ක් ඉක්මන හොඳටම ඇති. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය ටික ටික අරගෙන මේ ගෙඩි වලට පළු වලට පුරවනවා. මෙන්න මේ විදිහට ඔක්කොටම මේ විදිහට පුරවනවා. ඊට පස්සේ අපිට උඩින් චීස් කෑලි ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්. මේකට තව තිබුණා නම් තවත් ඇත්තටම උඩට වෙනකම මේ පුරවන්න පුළුවන්. මම ගොඩ වෙන්න හදාගත්තේ නැහැ. ඔය විදිහට චීස් කෑලි ටික දානවා. ඔයාලා පෝරණේ මේ වහන්න එපා. අර තිබුණ රසනෙම ඔහොමම තියන්න. මොකද මේක අපි ඉක්මනට පුරවලා ආයි දාන හින්දා පෝරණේ වහන්න ඕනේ නැහැ. මේ විදිහට. ඊට පස්සේ අපි විනාඩි 20ක් විනාඩි කියන්නේ 15ක් ගෙඩි වල කියන්නේ ප්‍රමාණවල හැටියට ඔයාලා හදාගන්න. කොහොමත් විනාඩි 20ක් තියන්න ඕනේ. විනාඩි 20ක් තියලා පෝරණයට දාලා නැවත ගන්න තියෙන්නේ. අරගෙන කාලා රස බලන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ
මේකට කැමති අය ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. හදන අය මටත් වීඩියෝ එවන්න මමත් හැදුවා මේ විදිහට කියලා. ඉතින් කාලා බලමු කොහොමද රස කියලා. එහෙනම් ගොඩක් ස්තුතියි මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේ අපිට මේක හදාගත්තට පස්සේ බලා ගන්න පුළුවන්. මාරම සුවඳයි රහත් එහෙම තමයි. මේ මං හදන දෙවෙනි සැරේ. ඉතින් ඔයාලා මගේ කෑම එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගොඩක් ස්තුතියි. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.